කදු අතරින් මැදිවුණු ලස්සන කුඩා ගම්මානයක් තිබුණා. ඒ ගම කොතරම් ලස්සන නිහඬ ගමක් වුණත් ඔවුන්ට එක් ගැටලුවක් තිබුණා. ඒ ගමට කොල්ලකරුවන් නිතර පහර දෙන්න ගත්තා. නමුත් ඊට විරුද්ධව සාරා, මාලා සහ ලතා ඉදිරියට ආවා. ඒ ගැණු ළමයින්ට ඕන උනේ කොහොම හරි ගම බේරගන්න. අදත් මුන් එනවා. ඔව්. අපි එකට හිටියොත් ගම ආරක්ෂා කරගන්න පුළුවන්. අපි දැම්ම සූදානම් වෙමු. කොල්ලකරුවන් නිසා ගම්මානයේ සෑම තැනක්ම හානියටපත් වුණා. කොල්ලකරුවන් සාරා, මාලා සහ ලතා පසුපස එන්න ගත්තා. මේක අපේ ගම. සාරා අශ්වකරුවෙකු සමග පොරබදින්න ගත්තා. ආපසු ඔවුන් සටන් කරන සුදුසු වෙලාවක් එනතෙක් දුවන්න ගත්තා. මාලා සටන් කරන්න ගත් අතර ලතා දුන්න අරගන්න දිව්වා. පසුව ඇය කොල්ලකරුවන්ට දුනු ප්‍රහාර එල්ල කරා. මාලාට මහන්සියක් වගේම මේක දිනයිද කියලා බයක් ද ඇති වුණා. හැමේම පරිස්සමෙන්. ලතාද ඔවුන්ට පහර දෙන්න ගත්තා. මාලා නැවත උත්සාහයක් නොහැර දිගටම සටන් කර ඔවුන් පරාජයට පත් කරා. සාරා සහ ලතා ද කොල්ලකරුවන්ට පහර දී පන්නා දෙමුවා. අද ගම්වැසියන්ටද ගොඩක් සතුටු දවසක් වුණා. සාරා, මාලා සහ ලතා තවත් ශක්තිමත් වුණා. ඔවුන් නැවත කිසි දිනක කොල්ලකරුවන්ට ගම විනාශ කරන්න දුන්නේ නැහැ.